අද ඔයාලට වගා සංග්‍රාමය තුලින් අරන් ඇවිල්ලා තියෙන්නේ චව් චව් වවන පහසු ක්‍රමය පිළිබඳව. මේක ඔයාලට ගෙදරදී කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම භාජනයක් සකස් කරගන්න. හක දාන බොක්ස් එකක් වගේ අරගෙන පුළුවන්. ඊට පස්සේ පස් මිශ්‍රණය සකස් කරන්න. මේ පස් මිශ්‍රණයට සාමාන්‍ය පස් 130ක්, ගොම 130ක්, ඊළඟට 10 130ක්, 110ක් දාගන්න. කොහොබත්. එතකොට මේක යටට අපිට දාන්න පුළුවන් මේ චාකොල් හනිකොම් කියන එක. එහෙම නැත්නම් අඟුරු දාන්න පුළුවන්. දාලා මේ විදිහට පස් මිශ්‍රණය මේකට දාලා අපි පැල කරගත්ත මේ විදිහට පැල කරගන්න පුළුවන් මේ චව් චව් ගෙඩිය. එතකොට මේ පැලේ මේ විදිහට තියෙනවා. මේ පැලේ අපි පැල කරගන්න ඕනේ. මේ විදිහට මේ වගේ පෙට්ටි 3ක් මේ විදිහට අපිට තියලා මේ වැල් 3ක් සකස් කරගන්න පුළුවන්. මේ වැල් වලට ආධාරකත් සකස් කරගන්න. මේවා කප්පාදු කිරීම අවශ්‍යයි. වැඩිපුර තියෙන අතු කප්පාදු කරන්න. සාමාන්‍ය දින 21ක් වෙද්දි මේක හොඳට වර්ධනයක් මේ විදිහට පෙන්වුම් කරනවා. දින 28ක් වෙද්දි මේක ගොඩක් වර්ධනය තියෙනවා. දින 42ක් විතර වෙද්දි බාන් මේ විදිහට හොඳට වර්ධනය වෙලා අපිට මල් හට ගන්නවා. ඊළඟට පළ හට ගන්න පටන් ගන්නවා. මේ කාලෙට අපිට මේකට පොහොර දාන්න ඕනේ. මේකට අපිට පුළුවන් කොම්පෝස්ට් පොහොර මේ විදිහට එකතු කරගන්න. ඊට අමතරව පොහොර වර්ග ගොඩක් තියෙනවා. පොහොර කියලා කමෙන්ට් කරොත් අපිට මේ පොහොර ටික ඔයාලට ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ පැල වර්ධනය වෙලා ගෙඩි හැදෙන කාලෙට මේ කෘමිගෙන් ආරක්ෂා කරගන්න කෘමි විකර්ෂක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කෘමි කියලා කමෙන්ට් කරන්න. එතකොට මේ කෘමි විකර්ෂකත් ඔයාලට ගන්න පුළුවන් හදා ගන්න ක්‍රමය. මේක හොඳ දින 80ක් විතර වෙද්දී හොඳ වර්ධනයක්, හොඳ ආස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න දේශ